තිස්සරණ වන්දාමි සියලු දෙනාටම තෙරුවන් සරණයි. අපේ ජීවිතයේ බොහෝ වටින දෙයක් සති. සති පාලි වචනයක්. මේ වචනයේ අර්ථය දේවල් අපේ හිතේ ඇතුලේ තියාගන්න පුළුවන්. සමහර විට අපේ අදහසක් තියෙනවා නම් මේ අදහස හිතේ ඇතුලේ තියාගන්න පුළුවන්. අපේ අවධානය මෙහෙට යන්නේ නැහැ, එහෙට යන්නේ නැහැ, නිකන් තියාගන්න පුළුවන්. අපේ කමඨාන හිතේ ඇතුලේ තියාගන්න ඕනොත් එතන තියාගන්න පුළුවන් සති නිසා. උදාහරණයක් භාවනා කරනකොට හුස්ම රැල්ල ඇතුලේ හුස්ම රැල්ල එළියේ බලන්න ඕනේ. අපි හුස්ම රැල්ල හිතේ ඇතුලේ තියාගන්න ඕත් ඒක සති නිසා. සති දේවල් අපේ හිතේ ඇතුලේ තියාගන්න පුළුවන්. සති නිසා. බොහෝ වටින දෙයක් මිනිස්සු එයාගේ ජීවිතේ තැන් වලට යනකොට ඒගොල්ලෝ විවිධ දේවල් හිතෙනවා. විවිධ සිතුවිලි තියෙනවා. විවිධ සංඥාව තියෙනවා. ඒක නිසා ඒගොල්ලන්ගේ හිත පාලනය කරන්න බෑ. අපේ බුදුරජාණන් වහන්සේ උදාහරණයක් දුන්නා. ඒ උදාහරණයේ බුදුරජාණන් වහන්සේ වදාළේ හිතෙන්ද පුළුවන් සතු 6ක් ඉන්නවා. සමහර විට සර්පයක් ඕකම මං අමතක වෙන්න බෑ. මං හිතන්නේ සර්පයක්, බල්ලෙක්, කිඹුලක්, අනිත් කුරුලක්, අනිත් එක මං මතකුනේ තව දෙන්නෙක් එතන ඉනවා. ඒත් සතු 6ක් ඉනවා. ඊට පස්සේ එක්කෙනෙක් ලණුවක් ඕකම සතු ගැට ගහනවා. කවුරු හරි සතු ශක්තිමත් ඒගොල්ලෝ ඕකම වෙන සතු තලු කරන්න පුළුවන්. සමහර විට කිඹුල වතුර තියන්න ඕනොත් ඕකම සතු තලු කරන්න පුළුවන්. නැත්නම් වඩා ශක්ති වේදී බල්ලක් ශක්ති වේදී නම් ඕකම සතු ගමත තලු කරනවා. බුදුරජාණන් වහන්සේ සඳහන් කළා ඒ සතු අපේ ඇස්, නහය, කන්, දිව, කය ඒ වගේ. සමහර විට තණ්හා තියෙනවා නම් දෙවෙන ආශාවක් තියෙනවා නම් මිනිසුන්ට ඒගොල්ලන්ගේ ඇස් වලින් හොඳ දේවල් බලන්න ඕනොත් එහෙම ඇස් ශක්ති. ඒක නිසා එළියේ තියනවා. ඇස් තැන් වල තියනවා. ඒගොල්ලන්ගේ දිව තණ්හා ශක්ති වේදී නම් ඒගොල්ලෝ විවිධ කඩවල් සමහර විට යනවා. බිස්කිට් ගන්න පුළුවන්. විවිධ දේවල් ගන්න පුළුවන්. ඊට පස්සේ කන්න පුළුවන්. ඒක නිසා මිනිස්සු ඒගොල්ලන්ගේ ජීවිතේ තැන් වලට යනකොට තැන් වලට බලනවා. එතන යනවා, මෙහෙට යනවා, ඊට පස්සේ එතන යනවා, එතන යනවා. ඒත් නතර කරන්නේ නැහැ. ඒක නිසා බුදුරජාණන් වහන්සේ රෙකමන්ඩ් කළා මේ කායගත සති. කායගත සති කියන්නේ ඇඟ වගේ සති තියාගන්න පුළුවන්. ඒක කොටසක් කායගත සති හුස්ම රැල්ල එළියේ හුස්ම රැල්ල ඇතුලේ හුස්ම රැල්ල එළියේ ඒක ආනාපාන සති. අනිත් කොටසක් සති සම්පජාඤ්ඤ අපි ඉස්සරහට යනවා, පළයට යනවා, අපි වේද කරනවා, අපි ඒක විතරයි ඒ දේ විතරයි හිතේ ඇතුලේ තියාගන්නවා. ඒක කියන්නේ සති සම්පජාඤ්ඤ. සති අපි මොනවා හරි කරනවා නම් ඒක විතරයි හිතේ ඇතුලේ තියාගන්නවා. සමහර විට අපි වේද කරනකොට විවිධ දේවල් හිතෙනවා. මේ දැන් හිතේ තියාගන්නේ නැහැ.
ඒක නිසා බුදුරජාණන් වහන්සේ රෙකමෙන්ඩ් කළා තව අසුභ කමඨාන කායගත සති තව සුසාන භූමි සුසාන භූමි මලමිනිහා දිරනවා කමඨාන තියෙනවා. ඒත් අපි මේ දැන් හිතේ තියාගනවා නම් හුස්ම රැල්ල ඇතුලේ හුස්ම රැල්ල එළියේ ඇඟ ඉස්සරහට යනකොට පිටිපස්සට යනකොට අපි එහෙම හිතේ ඇතුලේ තියාගනවා නම් බුදුරජාණන් වහන්සේ වදාළේ ඒක කොහොමද කියන්නේ දණ්ඩ පුස් ඇතුලේ එළවනවා. ඊට පස්සේ ඔක්කොම සතු ඒ දණ්ඩ ගෙට ගහනවා නම් ඒගොල්ලෝ තැන් වලට යන්න බෑ. ඊට පස්සේ ඒගොල්ලෝ නිකන් එතන ඉඳ ගන්නවා. එහෙම අපි අපේ හිත කායගත සති හුස්ම රැල්ල ඇතුලේ එළියේ ඉස්සරහට යනවා ඵලයට යනවා වේද කරනවා එහෙම හිතේ ඇතුලේ තියාගන්නවා. ඒක විතර නෙමෙයි තව සුභ කමඨාන සුසාන භූමි තව වෙන කමඨාන තියෙනවා. ඒත් මේ දැන් අපි හිතේ තියාගන්නවා නම් හුස්ම රැල්ල මොනවා හරි කරනවා ඒක දණ්ඩක් වගේ. ඒ දණ්ඩ පුස් ඇතුලේ එළවනවා නම් ඊට පස්සේ හිත නිකන් ඉඳ ගන්නවා. තැන් වලට යන්නේ නැහැ. ඊට පස්සේ හිත පාලනය කරන්න පුළුවන්. අපි හිත පාලනය කරන්න බැරි නම් හිත අනාතුරක්. බලක් වගේ ගැන හිතෙන්න පුළුවන්. සමහර විට බටහිර රටවල් මිනිස්සු ලානුවක් වගේ බල්ලක් ගෙට ගහනවා. ඊට පස්සේ පුරුදු කරනවා. ඔය මේක කරන්න. ඊට පස්සේ ඒ බල්ල අහනවා. ඒ බල්ල ඒ වචනය අනුගමනය කරනවා. නැත්නම් බල්ලෝ තැන් වලට යනවා. සමහර විට පාරට නිදි යනවා. ඊට පස්සේ මං එකපාර බස් එකේ යනකොට බල්ලෙක් මැරලා. සමහර විට ඒගොල්ලෝ මැරෙනවා. නිකන් තැන් වලට යනවා නිසා. ඒගොල්ලෝ අනාතුරක් අඳුරගන්නේ නැහැ. සමහර විට හිත එහෙමයි. අනාතුරක් අඳුරගන්නවා අමාරුයි. හිතන්නේ මේක හොඳයි මං හොඳ දෙයක් බලන්න මිනිස්සු හිතන්නේ මේක හොඳයි මං හොඳ දෙයක් බලන්න පුළුවන් හොඳ දෙයක් පුරුම බලන්න පුළුවන් හොඳ දෙයක් කන්න පුළුවන්. ඒත් අඳුරගන්නේ නැහැ. ඒ දේවල් ඒ කාම දේවල් හිතට අනාතුරක්. සමහර විට ඊට පස්සේ ලෝක දුකක් යන්න පුළුවන් මිනිසුන්ට. සමහර විට ඊට පස්සේ මිනිස්සු පංචශීල කඩනවා. ඒගොල්ලෝ හොඳ දේවල් ඕනේ. ඊට පස්සේ ඒගොල්ලෝ සොරකම් ගන්නවා. ඒගොල්ලෝ අරාකු බොනවා. ඒ දේවල් ලෝක අනාතුරක් හිතට. ඒක නිසා මේක වටින දෙයක් අපි අවධානය පුරුදු වෙන්න ඕනේ. අපි මේ දැන් අවධානය තියාගන්න ඕනේ. අපේ හිත මේ කමඨාන කායගත සති ගෙට ගහන්න ඕනේ. ඊට පස්සේ අපේ හිත අපිට අනුගමනය කරනවා. නැත්නම් සමහර විට මිනිස්සු නිකන් දෙවෙන ආශාව අනුගමනය කරනවා. හිත හොඳට පුරුදු කරනවා නම් ඒක බොහොම හොඳයි යාළුවක් වගේ. හිත හොඳට පුරුදු කරන්නේ ඒක බොහොම නරකයි සතුරක් වගේ. බුදුරජාණන් වහන්සේ එහෙම වගේ වදාළේ. ඒක නිසා මේක බොහොම හොඳයි අවස්ථාවක්. බුදුරජාණන් වහන්සේ අපිට විවිධ දේවල් දේශනා කළා. බුදුරජාණන් වහන්සේ අපිට සති ගැන දේශනා කළා. බුදුරජාණන් වහන්සේ අපිට කායගත සති ගැන දේශනා කළා. ඒක නිසා අපි සතුටුවක් ලබන්න ඕනොත් අපි වඩා වැඩි සතුටුවක් ලබන්න ඕනොත් අපි මේ දැන් හිත තියාගන්න පුළුවන්. මේ දැන් හිත ගෙට ගහන්න පුළුවන්. ඊට පස්සේ හිත අපේ වචනය අනුගමනය කරනවා. ඊට පස්සේ අපි හිත බොහොම හොඳයි යාළුවක් වගේ.
මේක බොහෝ වටින දෙයක්.